ළමයි welcome to my YouTube channel. එහෙනම් අදත් අපි රසම රස කෑමක් හදමු. අද අපි හදන්න යන්නේ රතු වල කරියක්. එහෙම නැත්නම් බීට්‍රූට්. බලමු අපි මොනවද අවශ්‍ය කරන්න කියලා. මම මෙතනට අරගෙන තියෙනවා බීට්‍රූට්, අල, ඊළඟට ඔයාලට පේනවා අම්මිරිස්, සුදු ලූණු සහ ලූණු තමයි අපිට මේකට ඕන කරන්නේ. එහෙනම් අපි මේ ටික ඉක්මනට කපාගෙන එමු. හරි, දැන් ඔයාලට පේනවා මම ලූණු ටිකත් කපා ගන්නවා. මේ විදිහට සුදු ලූණු ටික පෙති පෙති කපා ගන්නවා මම අර මේ තලන්නේ නැහැ. තලන්නේ නැතුව පෙති පෙති මෙන්න මේ විදිහට කපාගෙන අපි එහෙනම් බීට් ටික කපා ගනිද්දි හම්බෙමු. මට ඔයාලට මෙතනදි පෙන්නුවේ මම කරපිංචා. මට ඉස්සෙල්ලා අතන මුලින්ම මට මෙතන පෙන්වන්න අමතකුණා. ඒ නිසා ඔයගොල්ලෝ රම්පේ කරපිංචත් මේකට එකතු කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ඔන්න අපි කපාගත්ත අපේ අමුද්‍රව්‍ය ටික මෙතන තියෙනවා. දැන් යමු අපි අපේ රතු වල ටික කපා ගන්න. මම නම් රතු වල හදද්දි අනිවාර්යෙන් අල ගෙඩියක් එකතු කරගන්නවමයි. මොකද මම හරි ආසයි රතු වලත් එක්ක අල මික්ස් වෙලා එන රහට. ඒ නිසා මම මේ විදිහට අල හීනියට කපා ගන්නෙ. මොකද මේක අපි රතු වලත් එක්කම තැම්බ ගන්න ඕනේනේ. ඒ නිසා අපි ගොඩක් හීනියට මේක කපා ගමු. එහෙනම් මම අල ටිකත් කපාගෙන ඉවරයි. මම මේ ටිකත් අර අපේ අනිත් ඒවා කපාගෙන තියාගත්ත පීරිසියට මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. දැන් ඔයාලා රතු වල කපා ගනිද්දී අනිවාර්යයෙන්ම පොඩිවට කපා ගන්න. එතකොට අපි දාන 3-5 වුණත් මේකට හොඳට අල්ලලා හරිම රසයි. අර සමහරු කියන්නේ කොච්චර කිරි දැම්මත් මගේ රතු වල එක රසට එන්නේ නැහැ කියලා. ඒකට එක හේතුවක් විදිහට අපිට මේ රතු වල කපන විදිහත් අරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ විදිහට පුළුවන් තරමට හීනියට කපා ගන්න. සමහරු ග්‍රේට් කරගන්නවා. හැබැයි මම නම් ග්‍රේට් කරගන්නේ නැහැ. මට හිතෙන ඒතරනේ වතුර ගතිය වැඩි වගේ කියලා. ඒ නිසා මම පුළුවන් තරම් පිහියෙන් මේ විදිහට හීනියට අපේ රතු වල ටික කපා ගන්නවා. බලන්නකෝ. ඔන්න ඔය විදිහට හීනියට. අනේ ළමයි සමා වෙන්න ඕනේ. මට මේ වෙලාවේදී ඔයාලට පේනවා මැස්සෙක් මට හරියට කරදර කරනවා. ඒක මම හිතනවා ඔයාලා ගණන් ගන්නේ නැති වෙයි කියලා. හරි, මම ඔයාලට තව එක රතු වල ගෙඩියක් මේ විදිහට කපලා පෙන්නනවා. ඔය විදිහට half කපාගෙන ඊට පස්සේ ඒ ටික පිළිවෙලට තියලා ඔයාලට මේක කපාගෙන යන්න තමයි තියෙන්නේ. පුළුවන් තරම් හීනියට රතු වල ටික කපා ගන්න මතක තියාගන්න. හරි, ඔන්න එහෙනම් අපි අපේ රතු වල ටික කපාගෙන ඉවරයි දැන්. ඔය තියෙන මම කපාගත්ත මගේ බීට්‍රූට් ටික. පේනව නේද ලස්සනට හීනියට මම කපාගෙන තියෙනවා. දැන් එහෙනම් යමු අපි මේ කඩිය එක හදාගන්න. මුලින්ම මම භාජනයක් තියලා වරඳක් තියලා එකට තෙල් චුට්ටක් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ වළඳේ තෙල් ටික හොඳට ගෑවෙන්න අපි මේක හොඳට වටේට කරකවමු. දැන් මම මේකට අබ ටිකක් එකතු කරලා තමයි මේ තියෙන්නේ. ඒකටම උළුහාල් පොඩ්ඩකුත් අර අපේ තෙල් එකට දාගන්නවා. එතකොට උළුහාලුයි අබයි දෙකම හොඳට තෙල් එකේ බැදෙනවා. ඒ වගේම කරාඹු නැටි, ඔයාලා ළඟ තියෙනවා නම් කුරුඳු පොතු, මේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේ තෙල් එක ටිකක් රත් වුණාට පස්සේ සුදු ලූණු ටික එකතු කරගන්නවා. ඒ වගේම කරපිංච ටිකත් අපි මේ වෙලාවේදී මේ තෙල් එකටම එකතු කරගන්නවා. දැන් අපි මේක ටිකක් හොඳට කලවම් කරගමු. මේ විදිහට හිමීට කලවම් කරගන්න ඕනේ. තෙල් එකත් එක්ක ලූණු ටික සුදු ලූණු ටික හොඳට මැලවෙනකම්ම. මම දැන් ඒකටම මේ එකතු කරගන්නේ උඹලකඩ. මෙහෙම එකතු කරාමත් පොඩි අමුතු රසයක් එනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට ගාව නැත්තම් එකතු නොකලට ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් එකතු කරලා බලන්න. හරි, දැන් මම මේකට එකතු කරගන්නේ අල ටික සහ අමු මිරිස් ටික. මොකද දැන් අපි මේක වතුර දාන්නේ නැහැ. වතුර දාන්නේ නැතුව අපි මේ අල එක තම්බන්නේ මේ මං දාපු තෙල් ටිකෙන්මයි. මේ තෙල් ටිකේ අඩු ගින්දරේ ඔයාලා ගින්දර තියාගන්න හැමතිස්සෙම දැන් මේක අපි වහලා මේ විදිහට තැම්බෙන්න අරිමු.
ළමයි මේක සැරින් සැරේ කලවම් කරගන්න අනිවාර්යෙන්ම. මොකද මේක අඩි අල්ලන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේක සැරින් සැරේ බලලා කලවම් කරගන්න. හරි. මම දැන් ටික වෙලාවක් අල ටික තැඹුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි කපාගත්ත රතු අල ටික. තාම මම මේකට වතුරවත් කිරිවත් මුකුත් එකතු කරන්නේ නැහැ. මේ ඔක්කොම මම මලව ගන්නේ තෙල් එකෙන්මයි. දැන් මම හොඳට කලවම් කරලා මේක තව ටිකක් වෙලා තෙල් එකේ තියෙන ওই විදිහටම අරිනවා. අපි ඊට පස්සේ තමයි අපි මේකට අවශ්‍ය ඉතුරු ටික කරගන්නේ. හරි. මම දැන් ටික වෙලාවක් මේක මෙහෙම තිබ්බානේ. එතකොට මම දැන් මේක හොඳට ආයෙ පොඩ්ඩක් කලවම් කරලා කොයිම වෙලාවකත් මේක අඩි අල්ලන්න දෙන්න එපා. ඔයාලගේ ලිපේ ගින්දර ඔයගොල්ලෝ අඩුවෙන්ම තියාගත්තාම මේක අඩි අල්ලන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති නිකන් මේ රතු වල වතුර ගතියක් වගේ තියෙනවා නේද? ඒ මම වතුර එකතු කරලා නෙමෙයි. ඒ අර අපේ රතු වල තියෙන වතුර ගතිය චුට්ටක් එළියට ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් මම මේකට කුළුබඩු විදියට අමු 3-5 ටිකක් දාගත්තා මුලින්ම. ඊට පස්සේ ගම්මිරිස් සහ මිරිස් කුඩු ටිකක් තමයි මම මේ මෙතනදී එකතු කරගන්නේ. මම දැම්ම ලුණු දාන්නේ නැහැ. සමහරු මේකට සීනිත් එකතු කරනවා. මම සීනි එකතු කරන්නේ නැහැ පෞද්ගලිකව. ඔයාලා කැමති නම් සීනි එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මේක 3-5 ටික හොඳට මේ බීට් එකත් එක්ක මික්ස් වෙන්න අපි තව ටිකක් මේක කලවම් කරලා මේ විදිහට චුට්ටක් වෙලා හිතනවා අපේ බීට් එක තෙලෙන් මැලවිලා ඇති කියලා. අන්න ඒ වෙලාවේදී අපි එකතු කරගන්නවා මේකට ඉස්සල්ලාම දියකිරි. දියකිරි වලින් ටිකක් මේ විදිහට අපි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් බීට් ටික වැහෙන මට්ටමට වගේ මම මෙතනදී මේ දියකිරි එකතු කරගන්නවා. ගොඩාක් එකතු කරගන්නෙත් නැහැ. ඔයාලට හොදි ගතිය ඕන නම් විතරක් ටිකක් වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. දැන් මේක හොඳට කිරි ටික නටලා උතුරන්න අපි ටික වෙලාවක් මේක මේ විදිහට ආයෙත් වහලා ලිපේ තියාගමු. දැන් ඔයාලට පේනවා ඇති මගේ කිරි එක හොඳට නටනට තියෙනවා. මේ පේනවා නේද? සැරින් සැරේ මේක ඇරලා බලලා කලවම් කරගන්න. මොකද නැත්තම් පොල් කිරි ටික කැටි ගහින්නත් පුළුවන්. ඒ නිසා මේ විදිහට හිමීට හැඳි ගා ගන්න මතක තියාගන්න. හරි. දැන් මේ තියෙන්නේ අපි හිඳවගත්ත අපේ බීට් එක. දැන් මම මේකට මේ එකතු කරන්නේ මිටි කිරි. මට හොදි ගතිය ගොඩක් ඕන නැති නිසා මම ගොඩක් එකතු කරේ නෑ මිටි කිරි. ඒකට මම දැන් තමයි ඔන්න ලුණු එකතු කරන්නේ. ඔන්න මම ලුණුත් එකතු කරගෙන දැන් මේක ගානට තව චුට්ට වෙලාවක් ලිපේ තියලා ගන්න තමයි තියෙන්නේ. ඔයාලා මෙහෙම එකපාරක් බීට් හදලා බලන්නකෝ. මාරම රසයි. කිසිම වතුර ගතියක්වත් වතුර රසක්වත් මේකෙන් එන්නේ නැහැ. හරිම කිරි රහයි බීට් රහයි දෙකම එනවා මේකෙන්. එහෙනම් මම ආයෙත් අලුත් රෙසිපි එකක් අරගෙන ඉක්මනට ඔයාලා බලන්න එන්නම්. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින්